උසස් පෙළ කරලා ඔයා රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්න සිලෙක්ට් උන්නේ නැහැ කියලා දුකින් නම් ඉන්නේ. ඒ වගේම ඔයාට බිස්නස් එකක් කරන්න ආසාවක් තියෙනවා නම් රටේ දියුණු පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙන්න ආසාවක් තියෙනවා නම් ඔන්න හොඳ chance එකක් ඇවිල්ලා තියෙනවා. දකුණු ආසියාවේ හොඳම කළමනාකරණය පීඨය කියන විරුදාවලිය තියෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයෙන් ඔන්න ඔයාලට හොඳ පාඨමාලා ටිකක් හඳුන්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම ව්‍යාපාරයක් කරන්න ආසාව තියෙනවා නම් මේක උසස් පෙළ කරලා ගෙදරින් අයම වෙන්න ඕනේ නැහැ. ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් වයස් භේදයකින් තොරව ඔයාට පුළුවන් මේක ඉගෙන ගන්න. විශේෂයෙන්ම බොහොම අඩු මුදලකට ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියක තියෙන ඒ ප්‍රමිතියෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමත කරපු ප්‍රමිතීන්ට අනුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තමයි ඔයාට මේ අධ්‍යාපනය හදාරන්න අවස්ථාව හම්බ වෙන්නේ. එතකොට මේ chance එක මිස් කරගන්න එපා. මේ මාසේ 24 වෙනිදා වෙනකම් විතරයි මේකේ ඩෙඩ්ලයින් දාලා තියෙන්නේ. මේ උඩ කැප්ෂන් එකේ මම මේ විස්තරේ දාලා තියෙනවා ලින්ක් ටික. ඒකෙන් ගිහලා රෙජිස්ටර් වෙන්න. ඔයාලට පුළුවන් හොඳ ව්‍යවසායකයෙක් බවට පරිවර්තනය වෙන්න මෙන්න මේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයෙන් අඳුන්වලා දීපු කෝසස් ටික දිගින් දිගටම කරොත්. ඒ වගේමයි මේක සර්ටිෆිකේට් කෝස් එකේ ඉඳලා මේක මාස්ටර්ස් වෙනකම්ම මේක පෙළ ගැහිලා තියෙනවා. විශේෂයෙන්ම මේ ටික කරලා ඉවර වුණාට පස්සේ ඔයාලට ඕන ඩිග්‍රී එකක් කරලා මේකෙන්ම මේ ක්වොලිෆිකේෂන් වලින්ම ඩිග්‍රී টොප් අප් ඩිග්‍රී එකක් වගේ කරලා ඊට පස්සේ මාස්ටර්ස් වෙනකම් නැත්නම් පශ්චාත් උපාධියක් වෙනකම් කරලා පශ්චාත් උපාධියටත් පස්සේ ආචාර්ය උපාධියක් දක්වාම ඔයාගේ අධ්‍යාපන සුසුකම සපුර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලෝකේ වෙනස් කරනම ආයුධය තමයි අධ්‍යාපනය කියන්නේ. ඒක නිසා මෙන්න මේ chances මිස් කරගන්න එපා. මේක පුළුවන් හැමෝටම කියන්න. ගෙදර ඉන්නව නම් අධ්‍යාපනයෙන් ඔයා මොනවා හරි දෙයක් කරලා ඔයා අධ්‍යාපනය කරගන්න බැරුව ඉන්නව නම් මෙන්න මේ chance එක ගන්න. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙන්න මේ කෝස් එක කරන්න. ඔයා ගොඩ යනවාම තමයි.